අයිබෝවන් සියලුම දරුවන්ට අපි අද සාකච්ඡා කරන්න යන්නේ සබරගමුව පළාත් 2018 පළමු වාර 6 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍රය. හරි අපි මුලින්ම මේකේ පළවෙනි පත්‍රය බලමු. පළවෙනි පත්‍රයේ ප්‍රශ්න ටික. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. රූපයට අනුව වෘතය මත පිහිටි ලක්ෂය කුමක්ද කියලා අපෙන් අහනවා. ඒතර වෘතය මත තියෙන්න ඕන ලක්ෂය. මත තියෙන්නේ මෙන්න මේ B ලක්ෂය. B ලක්ෂය තමයි අපිට ඒතර වෘතය මත තියෙන්නේ. වෘතය පිටත පිහිටි ලක්ෂය කුමක්ද? පිටතින් තියෙන ලක්ෂය තමයි C. හරිනේ. C ලක්ෂය වෘතයෙන් පිටත පිහිටන්නේ. එතකොට A ලක්ෂය තියෙන වෘතය තුල. වෘතය ඇතුලේ තමයි A ලක්ෂය තියෙන්නේ. හරිනේ? අනතර අහලා තිබ්බේ මතය පිහිටි ලක්ෂය සහ පිටත පිහිටි ලක්ෂය විතරයි. හරි අපි යමු ප්‍රශ්න අංක 2ට ඊළඟට. 322 4න් ගුණ කරාම ලැබෙන උත්තරය ගන්නයි ඕනේ. ඒතර අපිට මෙතනම මේක හදන්න පුළුවන් 322 ගුණ කිරීම 4. 4 වරක් 2 8යි 4 වරක් 2 8යි 4 වරක් 3 12යි. එහෙනම් පිළිතුර ලෙස ලැබෙනවා 1288ක්. ප්‍රශ්න අංක 3. මෙන්න මෙහෙම දීලා තියෙනවා පොත් අසුරන ලද පොත් මිටි දෙකක්. එකම ප්‍රමාණයේ පොත් අසුරන ලද පොත් මිටි දෙකක් රූපයේ දැක්වේ. B හි ඇති පොත් ගණන 20ක් නම්. මෙන්න මේ B වල තියෙන පොත් ගාන 20ක්ලු. මෙතන තියෙන පොත් ගාන 20ක්ලු. 20ක් නම් A හි ඇති පොත් ගණන නිමානය කර ලියන්න. මෙන්න මේ A වල තියෙන පොත් ගාන නිමානය කරන්නලු B වල තියෙන පොත් ගාන 20ක් නම්. හරි දැන් පුතේ මේක මෙන්න මෙහෙමයි හිතන්නේ අපි. මෙතන පොත් මිටියේ පොත් 20යිනේ. ඒක බලන්න පොත් මිටියේ පොත් 20ක් කියද්දි මෙතන මෙන්න මේ සුදු පාට තියෙන පොත් නැත්තම් කළු පාට කැලි ගත්තත් කමක් නැහැ. නැත්තම් මෙතන මෙහෙම ගණන් කරගෙන යන්නකෝ. කීයක් තියෙද කියලා මේ මිටියේ සුදු පාට ඒවා. 1යි 2යි 3යි 4යි 5යි. සුදු පාට තීරු 5ක් තියෙනනේ. 1යි 2යි 3යි 4යි 5යි. ඒතර මෙන්න මේ වගේ ප්‍රමාණයක් නේ 20 නේද? ඔය ප්‍රමාණය තමයි 20. හරි ඒ වගේ තා පහක් උඩට ගමු. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න තව ප්‍රමාණයක් 20යි. හරි මම තා පොඩ්ඩක් මේක විශාල කරන්න. ඒතර ඔයාලට හොඳට පැහැදිලිව පේනෙයි. 1යි 2යි 3යි 4යි 5යි. 1යි 2යි 3යි 4යි තියෙන කමන්නේ අපි ඒකත් ගමු 5ක් කියලා. එතනත් ඒක 20 මිටියක් කියලා ගමු. මෙතනත් 20 මිටියක් කියලා ගන්න පුළුවන්. හරිනේ? මෙතන කොහොමත් අපිට මෙන්න මේ මිටිය ලොකු නිසා මෙතන පල්ලහැයකට ගන්න තිබ්බ 20යි කියලා. කොහොම හරි 20 මිටි 3ක් තියෙනවා මෙතන. මේ ප්‍රමාණය ගත්තොත් 20 මිටි 3ක්. එහෙනම් නිමානය කරාම 20 මිටි 3ක් කීයද 20 3ක් 60යි නේ. එහෙනම් මෙතන තියෙන පොත් ප්‍රමාණය ආසන්න වශයෙන් 60ක් විතර තියෙනවා. හරි. නිමානය කරලා ලියන්න තියෙන්නේ. ඒතර 60යි කියලා ලිව්වම හරි උත්තරේට. අපි යමු ඊළඟට ප්‍රශ්න අංක 4. සමාධි හා නිමාලි සීනි බෝල ප්‍රමාණයක් සමසේ බෙදාගත් ආකාරය ඉහත දැක්වේ. හදිසියේම දයානි ද ඔවුන්ට එකතු වූ විට එම ප්‍රමාණය තිදෙනා අතර බෙදා ගන්නා ආකාරය ඇඳ දක්වන්න. එතකොට එම ප්‍රමාණය තිදෙනා අතර බෙදා ගන්නා ආකාරය දක්වන්න තියෙන්නේ. දැන් මෙතෙන්දි කරන්න ඕන මෙතන තියෙන මුළු සීනි බෝල ගාන අපි ගණන් කරගන්න ඕන. මෙතන තියෙනවා 1යි ගණන් කරගමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒතර මෙතනත් 6යි 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 12ක් තියෙනවා. 12 තමයි දැන් බෙදන්න ඕන 3 දෙනෙක්ට. 12 3ට බෙදුවම එනවා 4ක්. එහෙනම් මේක අඳින්න ඕන මේන් එකක් ඇඳලා මේ විදියට ඇඳලා එකකට 4ක් දාන්නයි තියෙන්නේ. බෝල 4ක්. 1යි 2යි 3යි 4යි. හරි ඔන්න වැඩේ හරි. ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක 5.
වට්ටක්කා ග්‍රෑම් 500ක මිල 43කි. කැරට් ග්‍රෑම් 250ක මිල 31කි. වට්ටක්කා ග්‍රෑම් 500ක් හා කැරට් ග්‍රෑම් 250ක මිලට ගැනීමට අවශ්‍ය මුළු මුදල ආසන්න 10 ගුණාකාරයට වටයා ලියන්න. හරි, එතකොට මේ දෙකම ගන්න අවශ්‍ය කරන මුළු මුදල තමයි අහන්නේ. මේ දෙකටම අවශ්‍ය වන මුළු මුදල. හරි, දැන් අපි පුතේ ගන්න ඕන වට්ටක්ක ග්‍රෑම් 500ට යනවනේ 43ක්. වට්ටක්ක ග්‍රෑම් 500ට යනවා 43ක්. කැරට් ග්‍රෑම් 250ට යනවා 31ක්. මේ දෙක මුලින්ම එකතු කරගත්තම එනවා 74ක් නේ. එතකොට මේක වට යන්න ඕනේ ආසන්න 10 ගුණාකාරයට. එතකොට අපි දන්නවා මෙන්න මේ අග ඉලක්කම මෙතන අග ඉලක්කම 5ට අඩු නම් අපි ගන්න ඕන අඩු පැත්තේ 10 ගුණාකාරය. මොකද 74 ඉන්නේ 70යි 80යි අතරේ. 74 ඉන්නේ 70යි 80යි අතරේ. එතකොට මෙයා 5ට අඩු නිසා ගන්න වෙන්නේ 70ට කිට්ටුයි කියලා. එහෙනම් මේ ආසන්න වශයෙන් වැටුවට පිළිතුර 70යි. එහෙනම් පිළිතුර 70 විතරක් ලිව්වම ඇති. ඒ කියන්නේ මෙතන ගන්න එකතු කරන විදිය පෙන්නලා මේ ටික ඕනේ නැහැ. උත්තරේ 70යි කියලා ගන්න පුළුවන්. 74 ආසන්න වශයෙන් 70යි. ඒතර මේකෙන් කියවෙන්නේ ආසන්න වශයෙන් සමානයි. ආසන්න වශයෙන් සමානයි 70යි. හරි. ඔයාලගේ මේ උත්තර හරිනම් ඒවට රතු පාට පෑනෙන් හරි දාගන්න ඕන. වැරදි නම් වැරදි ඒවත් ඒ රතු පාට පෑනෙන්ම පේපර් එකේම ලියා ගන්න පුළුවන්. හරි, අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 6. මෙහි පිළිතුර ලෙස ලැබෙන අගය 40 මෙන් කී ගුණයක්ද? හරි, මෙතන බලමු. එනවා 6 වරක් 0.0යි 6 වරක් 2 12යි 120ක් එනවා. එතකොට 40 වගේ කී ගුණයක්ද? 40 වගේ කී ගුණයක්ද 120? 3 ගුණයක් නේ. 120 3ට බෙදුවම ලැබෙනවා ඒක. 120 40ට බෙදුවම ලැබෙනවා ඒක 3 ගුණයක්. අයන අපිට ලියන්න ඕන 3 ගුණයක් කියලා. හරිනේ, තේරුණානේ? 120 කියන්නේ 40ව 3ක්. හරි, අපි යම් ප්‍රශ්න අංක 7ට. ඊට සංඛ්‍යා රේඛාව මත ඍණ 3ට වැඩි ඍණ නිකිල නිරූපණය කර දක්වන්න. ඍණ 3ට වැඩි ඍණ නිකිල තමයි නිරූපණය කරන්න තියෙන්නේ. ඍණ 3ට වැඩි නේද ඍණ 2? නම් මෙන්න මෙතන බෝලයක් ගහලා පාට කරන්න ඕන. ඒ වගේම ඍණ 1. ඍණ 1ත් බෝලයක් ගහලා පාට කරන්න ඕන. මේ දෙක විතරයි. මොකද ඍණ නිකිල විතරයි ඉල්ලන්නේ ඍණ 3ට වැඩි. එහෙනම් ඔන්න ඔය දෙක විතරයි. හරි, අපි යමු ඊළඟට ප්‍රශ්න අංක 8ට. හිස් කොටු වලට සුදුසු ඉලක්කම් යොදන්න. ඉලක්කම් යොදන්න. 148ට යම් සංඛ්‍යාවක් එකතු වෙලා තියෙනවා. ඒකේ අග ඉලක්කම 4යි. එතකොට ලැබිලා තියෙනවා හිස් කොටුවයි බිඳුවයි 2යි. ඒතර මේක පුතේ අපිට පුළුවන් මෙහෙම ඕනනම් ලියා ගන්න පැත්තකින් 148ට යම් සංඛ්‍යාවක් එකතු වෙලා පිළිතුරට ඇවිල්ලා තියෙනවා ඔන්න ඔහොම සංඛ්‍යාවක්. එකතු කරාම මොකනේ කතාව. හරි, දැන් අපිට පුළුවන් හොයාගන්න මේක මෙහෙම ලියාගත්තට පස්සේ හොයාගන්න එක ලේසි. 8යි 4යි 12න් 2 එකක් ඉතිරි. 4යි 1යි 5යි. ඒතර මෙතන බිඳුවක් එන්න නම් මෙතන තියෙනවනේ 5 නේද? 4යි 1යි 5යි 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 10න් බිඳුව එකක් ඉතිරි. 1යි 1යි 2යි. දැක්කද? ඔන්න ඔහම නේද එන්න ඕන. එහෙනම් මෙතන හිස් කොටුවට එන්න ඕන 5. මෙතන හිස් කොටුවට එන්න ඕන 2. හරිද? පැහැදිලිද? ඒක 8යි 4යි 12න් 2 එකක් ඉතිරි. 4යි 1යි 5යි 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 10න් බිඳුව එකක් ඉතිරි. 1යි 1යි 2යි. හරි. ඍණ 2 හා 1 අතර ඇති නිකිල මොනවාද? ඍණ 2 හා 1 අතර ඇති නිකිල. දැන් ළමයි තව දෙයක් කියන්න ඕන. ඔයාලට දැන් මේ මොනවා හරි දෙයක් වැරදි වෙලා ලියා ගන්න ඕන නම් දැන් මම ඒක ඉවර වෙච්ච ගමන් ඊළඟ ප්‍රශ්නෙට යනවනේ. ටයිම් එකක් දෙන්නේ නැහනේ. ඒත් පුතේ ඔයාලට පුළුවන් මේ රෙකෝඩින් එක පොඩ්ඩක් නවත්ත ගන්න. නවත්තගෙන ඒ අවශ්‍ය දේ ලියාගෙන නැවත ප්ලේ කරන්න. එතකොට හරි. හරිනේ? ඍණ 2 හා 1 අතර ඇති නිකිල මොනවාද කියලා අහනවා. ඍණ 2යි 1යි අතර තියෙන ඒවා. ඒතර අපිට මේකෙන් ඕනනම් බලලා ගන්නත් පුළුවන්. ඍණ 2යි 1යි අතර තියෙන නිකිල මෙන්න මේ දෙන්න තමයි ඉන්නේ නේ. ඍණ 2යි 1යි අතර ඉන්නේ ඍණ 1යි බිඳුවයි. එහෙනම් අතර නිකිල දෙන්නෙක් ඉන්නෝ ඍණ 1යි බිඳුවයි. අතර කිව්වම ඍණ 2 සහ 1 ගන්නෙ නෑ. ඒ දෙන්න අතර තියෙන දෙන්න තමයි ගන්න ඕන. හරි, පහක් දැක්වෙන සංඛ්‍යා ආසන්න 10 ගුණාකාරට වට යන්න. 76. දැන් මෙන්න මේ අග ඉලක්කම 6යි නේ. ආ 5 හෝ 5ට වැඩිනේ. එහෙනම් මෙයා ගන්න ඕන වැඩි පැත්තට. එහෙනම් 76 ආසන්න වශයෙන් 80ට තමයි සමාන වෙන්නේ.
35ත් එහෙමයි. මෙයත් මේ අග ඉලක්කම් 5යිනේ. එහෙනම් 5 හෝ 5ට වැඩි නම් ගන්න ඒත් වැඩි පැත්තට. එහෙනම් 35 යන්නේ 40ට. 30ට නෙමෙයි 40ට තමයි යන්නේ. හරි. යන් අපි ප්‍රශ්න අංක 11ට අසමානතා ලකුණු යොදලා හිස් තැන් පුරවන්න ඕන. ඍණ 2ද බිඳුවද විශාල. ඍණ 2 අපි දන්නවා කුඩායි බිඳුව විශාලයිනේ. ඍණ 4ද ඍණ 8ද වඩා විශාල. ඍණ 4 විශාලයි නේද? ඍණ 8 කුඩායිනේ. ඍණ 4 විශාලයි. හරි. ප්‍රශ්න අංක 12. මෙහි ඇති භාජනයට අමිලා ජලය මිලිලිටර් 125ක් දැමුවාය. ඉන්පසු ජීවනී තවත් ජලය මිලිලිටර් 275ක් දැමුවාය. දැන් භාජනයේ ඇති මුළු ජල ප්‍රමාණය භාජනයේ ලකුණු කරන්න. එහෙනම් අපි මුලින්ම කරගන්න ඕන 125යි 275යි එකතු කරගන්න ඕන. මුළු ජල ප්‍රමාණයනේ ලකුණු කරන්න ඕන. හරි එහෙනම් 5යි 5යි 10න් බිඳුව එකක් ඉතිරි 7යි 2යි 9යි 1යි 10න් බිඳුව එකක් ඉතිරි 2යි 3යි 4යි. මුළු ජල ප්‍රමාණය මිලිලිටර් 400යි. එහෙනම් අන්න 400 මෙන්න මෙතනින් ලකුණු කරන්න තියෙන්නේ. හරිනේ? ඔන්න ඔහම ලකුණු කරත් ඇති. නැත්නම් අපිට පුළුවන් මෙහෙම ජලය වගේ ওই විදියට මෙහෙම අඳින්න පුළුවන්. එහෙම ඇඳත් වඩා හොඳයි එහෙම ඇඳෙනවා. හරි. ප්‍රශ්න අංක 13 3 7 2 හා 1 යන ඉලක්කම් හතරම භාවිතයෙන් ලිවිය හැකි විශාලම සංඛ්‍යාවත් කුඩාම සංඛ්‍යාවත් අතර වෙනස සොයන්න. වෙනස ඉල්ලන්නේ. එහෙනම් මේ සංඛ්‍යා හතරෙන් ලියන්න පුළුවන් විශාලම සංඛ්‍යාව වෙන්නේ 7321 නේ. විශාලම සංඛ්‍යාව ලියන්න ගන්න ඕන ලොකුම ඉලක්කම්නේ. කුඩාම සංඛ්‍යාව ගන්න ඕක මාරු කරනවා. 1237. ඔන්න කුඩාම සංඛ්‍යාව. හරි මේ දෙක අතර වෙනස තමයි ගන්න ඕන. හරි අඩු කරමු. 11න් 7ක් 4යි. එකෙන් 3ක් බෑ. මෙතන දැන් 1යින් එකෙන් 3ක් බෑ. මෙහෙන් එකක් ගෙනාවා. 11න් 3ක් 8යි. දැන් මෙතන 2යි තියෙන්නේ. 2න් 2ක් බිඳුවයි 7න් එකක් 6යි. එහෙනම් වෙනස වෙනවා 6048ක්. හරි ඔන්න ඒ ප්‍රශ්නයත් ඉවරයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 4 ඍණ 5 ඍණ 2 බිඳුව මෙම සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ලියන්න. ආරෝහණ කියන්නේ පුතේ වැඩි වෙන පිළිවෙලටනේ. පොඩි එකේ ඉඳන් වැඩි එකට. හරි එතකොට මෙතන තියෙන සංඛ්‍යා වලින් පොඩිම සංඛ්‍යාව වෙන්නේ ඍණ සංඛ්‍යාව. එහෙනම් මුලින්ම තෝරගන්න ඕන මෙන්න මේ ඍණ 5. ඍණ 5 තමයි කුඩාම සංඛ්‍යාව. ඊට පස්සේ ඍණ 2 විශාලයි. ඊළඟට බිඳුව විශාලයි. විශාලම වෙන්නේ එතන තියෙන සංඛ්‍යාව 4. ඍණ 5 ඍණ 2 බිඳුව 4. ඔන්න ඕක තමයි ආරෝහණ පිළිවෙලට ලියුම ලැබෙන්නේ. හරි. A රූපයේ විශාලත්වය B රූපයේ විශාලත්වය මෙන් කී ගුණයක්ද? A රූපයේ විශාලත්වය මෙන්න මේ A රූපේ විශාලත්වය B රූපයේ විශාලත්වය වගේ කී ගුණයක්ද? හරි. එතකොට අපිට පුතේ මෙන්න මේක පුළුවන් මෙන්න මෙහෙම බෙදා ගන්න. මේ B රූපේ වගේ ඒවා 4ක් එනව නේද මෙතන? නේද? දැක්කද? මෙතන BA වගේ 4ක් එනවා. හරිනේ? එහෙනම් A රූපේ විශාලත්වය B රූපය වගේ 4 ගුණයක්. 4 ගුණයක් කියලා තමයි ලියන්න ඕන. මේ වගේ ඒවා 4ක්. පැහැදිලිනේ? B රූපේ වගේ 4ක්. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 1ත් 9ත් අතර ඇති 3 ගුණාකාර සියල්ල සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. හරි දැන් අපි අඳින්න ඕන සංඛ්‍යා රේඛාවක්. ඒක මෙතන උඩ අඳින්න පුළුවන් නැත්නම් කොහේ හරි කමන්නේ ඉඩ තියෙන තැනකින් අඳින්න. මෙතන සයිඩ් එකෙන්. 1ත් 9ත් අතර. හරි එතකොට අපි මෙතන බිඳුවේ ඉඳන් පටන් ගත්තා නම් වඩා හොඳයි 1ත් 9ත් අතර කියලා තියෙන නිසා නැත්නම් එකෙන් පටන් ගත්තත් කමක් නැහැ. මම බිඳුවෙන් පටන් ගන්නවා බිඳුව 1 2 3 ඒ අනිවාර්යයෙන් මේ සංඛ්‍යා රේඛාව අඳිනකොට පරතරය සමානව ගන්න ඕන කියන එක ඔළුවේ තියාගන්න. මේ පරතරය සමානයි. දැන් මේ බලන්න මගේ සාමාන්‍යයෙන් සමාන ප්‍රමාණයට යනවා. දැන් හිතන්න මේක මෙහෙම ආව කියලා. එතන පරතරය වැඩිනේ. ඒක වැරදි. එහෙම වෙන්න බෑ. සමාන පරතර වගේ ගන්න ඕන. දැන් මෙතන කොට් රූල් නැති නිසා අපිට සාමාන්‍යයෙන් ඔය වගේ තමයි ගන්න වෙන්නේ. 5 6
7 එතන පරතරය අඩුයි වගේනේ. 7 8 9 10 ඔය ඇති. ඔන්න 10ට නිකන් ගත්තා. එකත් 9ත් අතර ඇති 3 ගුණාකාර. ඒතර 3 ගුණාකාර 1යි 9 අතරනේ. එහෙනම් 3. ඔන්න එක්කෙනෙක් තමයි 3. අනිත් එක්කෙනා 6. 9ත් අතර කිව්වම 9 ගන්න බෑ. 9ත් අතරනේ. ඒතර 9 ගන්න බෑ 3යි 6යි විතරයි සංඛ්‍යා රේඛාව නිරූපණය කරන්නේ. හරිනේ ඔන්න ඔය විදිහට සංඛ්‍යා රේඛාව ඇඳලා. ඒ කියන්නේ සමාන පරතර වලින් තියෙන්න ඕන. ඇඳලා මේ 3යි 6යි බෝල ගහලා පාට කරලා තියෙනවා නම් වැඩේ හරි. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. දයානි ඉරිදා දිනයේ මිනිත්තු 80ක කාලයක් ඉගෙනීමේ වැඩවල යෙදුනාය. පවිත්‍රා පැය 1යි විනාඩි 15ක කාලයක් එම වැඩවල නිරත වූවාය. වැඩි කාල වේලාවක් ඉගෙනීමේ කටයුතු වල යෙදුනේ මේ දෙදෙනාගෙන් කවුදයි හේතු සහිතව දක්වන්න. හරි. දැන් ඔන්න දයානි. දයානි මිනිත්තු 80යිනේ. මිනිත්තු 80ක් කියන්නේ පුතේ පැය 1යි. එතන තව තියෙනවා මිනිත්තු 20ක් නේ. මොකද පැයකට මිනිත්තු 60යිනේ. එහෙනම් 60යි 80ට යන්න තව මිනිත්තු 20ක් මදිනේ. ඔන්න දයානි මෙච්චර කාලයක් එහෙනම් ඉගෙනීම කටයුතු වල යෙදිලා තියෙනවා. ඊට පවිත්‍රා. පවිත්‍රා පැය 1යි විනාඩි නැත්තම් මිනිත්තු. මිනිත්තු කිව්වත් හරි. මිනිත්තු 15යි. විනාඩි කියන්නේ මිනිත්තු. පැය 1යි මිනිත්තු 15යි. එයා. දැන් අතර අපිට මේ දෙක බැලුවම පේනවා පැය 1යි මිනිත්තු 20 වැඩි නේද? එහෙනම් පැය 1යි මිනිත්තු 20 වැඩි නිසා දයානි තමයි වැඩි වේලාවක් ඉගෙනීමේ කටයුතු වල යෙදලා තියෙන්නේ. හරි. ඒතර අපි ඒක පුතේ මේ හේතු සහිතව ලියද්දි මේ අසමානතාවක් දාන්න පුළුවන් වුණා නම් වැඩේ හොඳයි. වඩා හොඳයි මෙහෙම. මෙන්න මෙහෙම පැය 1යි මිනිත්තු 20 විශාලයි පැය 1යි මිනිත්තු 15ට වඩා. පැය 1යි මිනිත්තු 15ට වඩා පැය 1යි මිනිත්තු 20 වැඩි. බැවින් වැඩි වේලාවක් ඉගෙනුම් කටයුතු වල යෙදී ඇති දයානි. බැවින් දයානි කියලා ලිව්වත් ඇති. දයානි වැඩි වේලාවක් ඉගෙනුම් කටයුතු වල යෙදේ. හරි. පැය 1යි මිනිත්තු 20 විශාලයි පැය 1යි මිනිත්තු 15ට වඩා. බැවින් දයානි වැඩි වේලාවක් ඉගෙනුම් කටයුතු වල යෙදේ. එහෙම නැතු ඉතින් සරලව දයානි කියලා ලියලා තිබුණාත් ඉතින් ගැටලුවක් නැහැ. හරි. හොඳයි. එහෙනම් ප්‍රශ්න නැහැ. මම වඩා පැහැදිලි වෙන්නයි මෙහෙම ලිව්වේ. ඔයාලත් එහෙම ලියා ගන්න මේ විදිහට අසමානතාවය දාලා මෙන්න මේ අසමානතාව දාලා ලියා ගන්න. හරි. අපි යමු ඊළඟට ප්‍රශ්නාංක 18ට. ඉහත ඒ තීරයේ ඇති නිකිල දෙක අතර පිහිටි නිකිල කාණ්ඩය B තීරයෙන් තෝරා යා කරන්න. ඍණ 2 හා 3 අතරනේ ගන්න ඕන. ඍණ 2යි 3යි අතර කිව්වම ඍණ 2 ගන්න බෑ. එතකොට ඍණ 1 ඉඳලා 2 වෙනකන් නේ 3ක් කිව්වම 3 ගන්නත් බෑනේ. ඍණ 1 ඉඳලා 2 වෙනකන් තියෙන මෙන්න මෙතන නේද? නම් මේක යා කරන්න ඕන මේකට. හරිද? ඊළඟට ඍණ 1 හා 1 අතර ඍණ 4 හා 1 අතර ඍණ 4 කිව්වම ඍණ 4ට ඍණ 4 ගන්න බෑ. එහෙනම් ගන්න වෙන්නේ ඍණ 3. ඍණ 3 ඉඳලා බිඳුවට යනකම්. හරිද? බලන්න ඍණ 4 හා 1 අතර කිව්වම ඍණ 3 ඉඳලා බිඳුව වෙනකම් තමයි ගන්න ඕනේ. හරි. ඔන්න ඒකත් ඉවරයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. සරල කෝණයක් හා ඍජු කෝණයක් එකතු වීමෙන් සෑදෙන කෝණය කුමන වර්ගයකට අයත්ද? සරල කෝණයක් හා ඍජු කෝණයක්. ඔන්න පුතේ බලන්නකෝ. සරල කෝණයක් කිව්වම මොහොමනේ. මේකට එකතු වෙන්න ඕන ඍජු කෝණයක්. ඍජු කෝණයක් නම් මෙහෙම පල්ලෙහාට. ඔන්න ඔහොම ඍජු කෝණයක්.
හරි. ඔය කෝණ දෙකම එකතු වෙලා හැදෙන්නේ මොකද්ද මේ? පරාවර්ත කෝණයක් නේද? දැන් මේ දෙකම එකතු වෙලා හැදෙන්නේ කෝණ වර්ගය මොකක්ද කියලා අහන්නේ. පරාවර්ත කෝණය. පරාවර්ත කෝණය. හරි. එහෙම ලිව්වනම් වැඩේ හරි. මොන සරල කෝණය ඍජු කෝණය එකතු වීමෙන් සෑදෙන කෝණ වර්ගය පරාවර්ත කෝණය. ඊළඟට ප්‍රශ්න අංක 20 වචනෙන් දැක්වීම. මේක අපි වචනෙන් ලියන්න ඕන. දැන් මෙතන ලියලා තියෙනවා අපිට බිඳුව ඍණ 3ට වඩා විශාල වේ කියලා මේ විදිහට ලියන්නත් පුළුවන්. ඍණ 4 මුලින් තියෙන ඍණ 4නේ. අපි ඒක ලියමු එහෙනම්. ඍණ 4 කමාවක් දාලා දෙකට වඩා මොනවා වේද මේ ලකුණ කුඩා ලකුණ නේද මේ පැත්තට. එහෙනම් කුඩා වේ. ඍණ 4 දෙකට වඩා කුඩා වේ. හරිනේ ඍණ 4 දෙකට වඩා කුඩා වේ. නැත්නම් මෙහෙම ලියන්න පුළුවන්. ඍණ 4 කුඩායි දෙකට වඩා. ඒත් කමක් නැහැ. ඍණ 4 කුඩායි දෙකට වඩා. හරි. ඊළඟට මෙතන කියනවා බිඳුව ඍණ 3ට වඩා විශාල වේ. එහෙනම් විශාලයිනේ. බිඳුව විශාල වෙනවා ඍණ 3ට වඩා. ඍණ 3ට වඩා විශාලයි බිඳුව. හරිනේ? බිඳුව විශාලයි ඍණ 3ට වඩා. ඔන්න පුතේ කෙටි ප්‍රශ්න 20ම අපි සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි යම් දෙවෙනි කොටසට. හරි දෙවෙනි පත්‍රය. ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න කියලා තිබුණට ඔයාලා මේකේ ප්‍රශ්න 7ම කරන්න ඕනි. ප්‍රශ්න 7ම කරලා නැත්නම් අනිවාර්යෙන් ප්‍රශ්න 7ම කරලා මේ රෙකෝඩින් එක නැවත බලන්න. ප්‍රශ්න 7 කරලා නැත්නම් අනිවාර්යෙන් 7ම කරගෙන ඇවිල්ලා තමයි මේක බලන්න ඕන. හරි අපි යමු ප්‍රශ්න අංක 1ට එකේ ඉහත සංඛ්‍යාව කලාප වලට වෙන් කර ලියන්න. හරි පුතේ දැන් මේකේ මේ පේපර් එකේම මෙතන ලියන්නත් පුළුවන්. මොනවා හරි ඉඩමදි ප්‍රශ්නයක් තිබුණොත් අමතර කොළවල ලියන්න පුළුවන්. හරි. කලාප වලට වෙන් කරන්නේ අපි අග ඉඳන් ඉලක්කම් 3න් 3 මුලින්ම වෙන් කර ගන්න ඕන. එහෙනම් මෙන්න මෙතනින් වෙන් වෙනවා. ආයිමත් මෙන්න මෙතනින් වෙන් වෙනවා. එහෙනම් මෙතන තියෙන කලාප 3යි. එහෙනම් කලාප වලට වෙන් කරන්න කිව්වම අනිවාර්යෙන් කොටු ගහන්න ඕන. ඔන්න එක කලාපයක කොටක්. ඔන්න තව එකක්. ඔන්න තව එකක්. හරි. 852 291 74 ඔන්න කලාප 3යි. ඒතර මේවයි නම් ලියන්නත් ඕන. මේ තියෙන ඒකක කලාපය. ඒකක කලාපය. මේක දහස් කලාපය. මේ තියෙන්නේ මිලියන කලාපය. හරිනේ? ඉහත සංඛ්‍යාව කලාප වලට වෙන් කරා කලාප 3යි. කලාප වලට වෙන් කරන්න කිව්ව නිසා තමයි පුතේ මෙහෙම කොටු ගහලා වෙන් කරේ. දැන් සමහර ළමයි ඉන්න පුළුවන් මෙහෙම සංඛ්‍යාව ලියලා 74 හිස් තැනක් 291 හිස් තැනක් 852. මේකට කියන්නේ සම්මත ආකාරයෙන් ලියනවා කියලා. අග ඉඳන් ඉලක්කම් 3න් 3ට හිඩැස් සහිතව. මේ සම්මත ආකාරය හොඳයි. මේ සම්මත ආකාරය. මේ කලාප වලට වෙන් කිරීම. එතකොට මෙහෙම ලියපු ළමයි ඉන්නවනම් අනිවාර්යෙන් ඒගොල්ලෝ මෙහෙම කොටු කරලා මේවට කොටු දාලා මේ කලාප වල නම් ටික යටින් දාගන්න. ඒක තමයි කලාප වලට වෙන් කරනවා කියන්නේ. නැත්තම් සම්මත ආකාරය වෙනවා. හරි. එහි සංඛ්‍යා නාමය ලියන්න. දැන් අපි මේකේ සංඛ්‍යා නාමය ලියමු 74 මිලියන 74 මිලියන 291,852 852 හරි. හරිනේ 74 මිලියන 291,852. හරි අපි යමු B කොටසට. මෙම සංඛ්‍යාවේ එක ස්ථානයේ සිට 10 ස්ථානය තෙක් ඉලක්කම් ඇත්තේ එක්තරා රටාවකටය.
ඒ අනුව දහස් ස්ථානයට සුදුසු ඉලක්කම ලියන්න. 1 2 4 මොකක්ද? දැන් මේක රටාවකටලු තියෙන්නේ. ඒ අනුව මෙන්න මේ දහස් ස්ථානට එන්න ඕන ඉලක්කම අහනවා. ඒත් බලන්න මේක රටාව පොඩ්ඩක් හොයා ගන්න පුළුවන්ද කියලා. 1 2 වෙලා 2 3 නෙමෙයිනේ 4නේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා මට පේනවා. 1 2න් ගුණ වෙලා දෙකක් ආවා. 2 2න් ගුණ වෙලා 4ක් ආවා. 4 2න් ගුණ වෙලා එහෙනම් 8ක් නේ දෙන්න ඕන. අන්න එහෙම හිතුවනම් හරි නේද රටාව. එක් වරක් 2 2යි, දෙවරක් 2 4යි, හතර වරක් 2 8යි. එහෙනම් මෙතන හිස් කොටුවට ගැලපෙන ඉලක්කම වෙන්නේ 8. හරි. රෝම ඉලක්කම් 2 ඉලක්කම් 3ක සංඛ්‍යාවක් මෙහි දැක්වේ. එහි A හා C ඉලක්කම් පමණක් මාරු කළ විට ලැබෙන සංඛ්‍යාව හිස් තැන මත ලියන්න. A1යි C1යි මාරු කරන්නලු. එහෙනම් මෙතෙන්ට 6 දානවා, මේක 5යි, මෙතෙන්ට 3 දානවා. හරි. දෙවෙනි සංඛ්‍යාවේ 6 නිරූපණය වන්නේ පළමු සංඛ්‍යාවේ 6න් දැක්වෙන අගයමින් කී ගුණයක්ද? දැන් මෙන්න මෙතන අහනවා දෙවන සංඛ්‍යාවේ 6 නිරූපණය වන්නේ. දෙවන සංඛ්‍යාවයි 6න් කියන්නේ මෙන්න මේකනේ. මේකේ 6න් නිරූපණය වෙන්නේ 600ක්. හරි. පළමු සංඛ්‍යාවේ 6න් නිරූපණය වෙන්නේ 6ක්. එකේව 6ක්නේ 6ක්. එහෙනම් දෙවන සංඛ්‍යාවේ 6න් නිරූපණය වන්නේ පළමු සංඛ්‍යාවේ 6න් දැක්වෙන අගයමින් කී ගුණයක්ද? එහෙනම් 100 ගුණයක් නේද? 600 කියන්නේ 6 වගේ 100 ගුණයක්. එහෙනම් අහන්නේ කී ගුණයක්ද කියලා 100 ගුණයක් කියලා ලිව්වනම් හරි. 100 ගුණයක්. 600 කියන්නේ ඔකොනම් බෙදලා පෙන්නන්නත් පුළුවන් පුතේ. 600 6ට බෙදුවම 100යි. එහෙනම් බෙද පෙන්නන්න අවශ්‍යත් නැහැ. නිකම්ම අපිට ඒක ගන්න තේරෙනවනේ. අර ගන්න පුළුවන්. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. අපි දැන් යමු ප්‍රශ්නාංක 2ට අඩු කරන්න. 12න් 8ක් 4යි. 4න් එකක් 3යි. 12ක් ගත්තේ මෙතනින් එකක් අරගෙන. ඒ නිසා තමයි මෙතන 4ක් වුණේ. 4න් එකක් 3යි. 7න් 6ක් 1යි. මෙතන 4යි. 4134යි. ඒත ගුණ කිරීමේ හිස්තැන් පුරවන්න. හරි. දැන් ඔන්න මෙතන ගුණ කරන්න තියෙන්නේ. මෙන්න මෙතන ඉරක් ගහලා නැහැ. අපිට ගහ ගන්න පුළුවන් මෙතන ඉර. 3 වරක් 3 9යි. 3 වරක් 1 3යි. 3 වරක් 5 15යි. දෙවරක් 3 6යි. දෙවරක් 1 2යි. දෙවරක් 5 10යි. එහෙනම් මෙතෙන්ට 9යි 6යි 3යි 9යි 5යි 2යි 7යි 1යි 1යි. හරිනේ. ඔන්න හිස්තැන් ටික පිරෙව්වා. මෙහි එකතුව ලෙස ලැබෙන සංඛ්‍යාව ගණක රාමුවකින් දක්වන්න. නම් මුලින් එකතු කරමු 4 1යි 5යි 2යි 1යි 3යි මෙතන බිංදුවයි මෙතන 4යි. හරි. මේක ගණක රාමුවක දාන්න ඕන අපි. ඔයාලා ගණක රාමු ලස්සනට අඳින්න. මත් අඳින්නම් ලස්සනට. ස්ථාන 4ක් තියෙනවා. හරි. මෙතන තියෙන්නේ 1 ඒවා 10 ඒවා 100 ඒවා 10 ඒවා. හරිනේ. ඔයාලට මේක තනියෙන් කරගන්නත් පුළුවන්. ඉතින් හරි ලේසියිනේ. 1 ඒවා 5යි. ඒතර බෝල 5ක් එනවා. 10 ඒවා 3යි. බෝල 3යි. 100 ඒවා නැහැ. 10 ඒවා 4ක් තියෙනවා. හරිද? ඔන්න ඔහොමයි ඝනක රාමුවක දැක්වුවම එන්නේ. හරි. අපි යමු 4 වෙනි කොටසට. අචිනි සංඛ්‍යා දෙකක එකතුව ලබාගත් ආකාරය මෙහි දැක්වේ. එහි වරදට හේතුව කුමක්ද? මේ බලන්න. මෙයා මේ එකතු කරලා තියෙන විදිය වැරදි නෙන්න. 36 එන්න ඕන මෙතෙන්ටනේ. එයා දාලා තියෙන්නේ මූලට.
හේතුව තමයි ස්ථාන පිළිවෙලින් ලියලා නැහැ. හරි දැන් මේ 318 8 කියන්නේ එක ස්ථානය, 1 කියන්නේ 10 ස්ථානය, 3 කියන්නේ 100 ස්ථානය. දැන් 6 මෙතන 36 6 එක ස්ථානය. එක ස්ථානට එන්න ඕනේ එක ස්ථානනේ. එහෙනම් එහි වරදට හේතුව තමයි ස්ථාන පිළිවෙලින් ලියා නොතිබීම. ස්ථාන පිළිවෙලින් ලියා නොතිබීම. හරි. දැන් ළමයි අහන්න පුළුවන් සර් මම ඔහොම නෙමෙයි උත්තරේ ලිව්වේ. සමහර ළමයි ලියලා තියෙන පුළුවන් 8 යටින් 6 ලියා නැත. එහෙම ලියන්නත් පුළුවන් නේ. 1 යටින් 3 ලියා නැත. ඒවත් හරි. හැබැයි පුතේ මේක අර වරදට හේතුව හරියටම ගත්තොත් ස්ථාන පිළිවෙලට ලියලා නැති එක. ස්ථාන. හරි ස්ථානට ස්ථාන එන්න ඕනේ. එක ස්ථානට එක ස්ථාන එන්න ඕනේ. 10 ස්ථානට 10 ස්ථාන එන්න ඕනේ. ඒතර මෙන්න මේක ආවනම් තමයි වඩා හොඳ. මේක ලියා ගන්න ඔයාලගේ වැරදි නම් මේක හරියට ලියා ගන්න. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 3. ඉහත සංඛ්‍යා රේඛාවේ නිරූපණය කර ඇති සංඛ්‍යා ලියන්න. A වලින් ඍණ 4, B වලින් 2, C වලින් 4. ඉහත සංඛ්‍යා යොදාගෙන මෙන්න මේ අසමාන ලක්ෂණ භාවිතයෙන් අසමානතා 3ක් ලියන්නලු. හරි දැන් අපිට පුළුවන් අසමානතා 3ක් ගන්න මේකේ. එතකොට මේක මෙහෙමයි පුතේ විවිධ උත්තර තියෙන්න පුළුවන්. මම එකක් ගන්නම් මෙහෙම. ඍණ 4 මෙතෙන්ට ලියලා 2 මෙතෙන්ට ලිව්වොත් මේ පැත්තට තමයි කට ඇරෙන්න ඕන. මොකද 2 නේ විශාල, ඍණ 4 කුඩයිනේ. දැන් ඕකම යම් ළමෙක්ට මෙහෙම ලියන්න පුළුවන්. හරිද? 2 මුලින් ලියලා ඍණ 4 පස්සෙන් ලිව්වොත් ඒ 2 පැත්තට තමයි කට ඇරෙන්නේ. ඒතර මේකම ලියන්න පුළුවන් ක්‍රම දෙකයි. මේ දෙකෙන් එකක් තිබ්බනම් හරි. හරි ඊළඟට ඍණ 4ත් එක්ක මම දැන් ගත්තේ 2නේ. ඍණ 4ත් එක්ක 4 ගන්න පුළුවන්. ඍණ 4යි 4යි. හරි. ඒකේ 4 පැත්තට තමයි කට ඇරෙන්න ඕන. හරිනේ. ඕකම මාරු කරලා ලිව්වොත් 4 විශාලයි ඍණ 4. හරි. දැක්කද? ඒතර 4 පැත්තට කට ඇරෙන්න ඕන. හරි දැන් ඊළඟට ගන්න තියෙන 2යි 4යි. 2යි 4යි මෙහෙම ලිව්වොත් 4 පැත්තට කට ඇරෙනවා. 4 විශාලයිනේ. ඕකම අනිත් පැත්තට ලිව්වොත් 4 විශාලයි 2. 2ට වඩා 4 විශාලයි. හරිද? ආයතන ඔන්න ඔය 6න් 3ක් ලියලා තිබ්බනම් හරි. එක්ක මේ 3 එක්ක මේ 3 නැත්තම් කොහොම හරි කමන්නේ. මේ 6න් 3ක් තිබ්බනම් හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. එක්තරා දිනක නගර කිහිපයක උෂ්ණත්වය පහත් දැක්වේ. A නගරයේ සෙල්සියස් අංශක 6යි, C නගරයේ සෙල්සියස් අංශක 10යි. මෙම උෂ්ණත්ව අගයන් සුදුසු සංඛ්‍යා රේඛාවක දක්වන්න. හරි. ඒතර අපි සංඛ්‍යා රේඛාවක් නැවත අඳින්න වෙනවා. 6 10. ඒතර මේකටත් පුතේ සමාන පරතර වලින් ගන්න ඕන. නැත්තම් වැරදි. එකේ ඉඳලා බිඳුවේ ඉඳලා ගත්තත් කමක් නැහැ. බිඳුව 1 2 3 4 5 6 7 8 9 10. තව නම් 11ක් දාන්න කමක් නැහැ වැඩිපුර දැම්මට. 6 මෙන්න මෙතන 6. බෝලයක් ගහලා පාට කරන්න. 10 මෙන්න මෙතන. හරිනේ. ඔය විදියට එන්නේ. හරි රෝමි ලක්කම් 4 ඍණ 6 හා ඍණ 1 අතර ඇති නිකිල ගණනත් ඍණ 1 හා 4 අතර ඇති නිකිල ගණනත් අතර සම්බන්ධය කුමක්ද? ඍණ 4 හා ඍණ 1 අතර. දැන් ඔන්න ඍණ 6යි ඍණ 1යි අතර ගත්තොත් අපි පොඩ්ඩක් සංඛ්‍යා රේඛාවක් අරගෙන බලමු. ඍණ 6 ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1. ඍණ 6යි ඍණ 1යි අතර ගත්තොත් මෙන්න මේ නිකිල ටික තමයි තියෙන්නේ. ඒතර නිකිල තියෙනවා 1යි 2යි 3යි 4ක්. ඒතර ඍණ 1යි 4යි අතරත් බලමු අපි. ඍණ 1 බිංදුව 1 2 3 4.
හරි. ඒතර මෙතනක් තියෙනවා පුතේ මෙන්න මේ ටික ඍණ 1යි 4යි අතර ඒත් තියෙනවා 1යි 2යි 3යි 4ක්. මෙතනත් 4යි මෙතනත් 4යි. අතර සම්බන්ධය නෑනේ. එහෙනම් සමාන වෙයි කියලා තමයි ලියන්න තියෙන්නේ. හරි. නිකිල ගණනත් සම්බන්ධය සමාන වෙයි. නිකිල ගණන සමාන වෙයි. පැහැදිලිනේ? මෙතනත් 4යි මෙතනත් 4යි. හරි අපි යම් ප්‍රශ්න අංක 4ට ඒ මගේ සංඛ්‍යා ලැබෙන අගය B තීරයෙන් තෝරා යා කරන්න. හරි 36 ආසන්න වශයෙන් 40යි. 34 පහට අඩුයිනේ එහෙනම් 30ට යන්නේ. 28ත් 30යි. 28ත් මෙයා පහ හෝ පහට වැඩි නිසා 30ට යනවා. 44 40යි. 35ත් යන්නේ 40ට. අයි මෙයා පහ හෝ පහට වැඩි නම් 40ටනේ. 31 යන්න ඕන 30ට. හරිනේ. ඔන්න ඔය විදියට එන්නේ. හරි ඊළඟට දෙවෙනි කොටස සමගීපුර මහා විදුහලේ 6 ශ්‍රේණියේ ABCD E යනුවේ සමාන්තර පන්ති 5ක් තිබේ. 6A පන්තියේ ළමුන් ගණන 32කි. සෑම පන්තියකම සිසුන් ගණන ආසන්න ලෙස සමාන වේ. පන්ති 5ෙහිම මුළු ළමුන් ගණන නිමාණය කරන්න. හරි එතකොට එක පන්තියක ළමයි 32ක් වගේලු ඉන්නේ. නම් පන්ති 5ෙම ඉන්න මුළු ළමයි ගාන ගන්න නම් අපි කරන්න ඕන 32 5ෙන් ගුණ කරනවා. 5 2 10න් බින්දුව එකක් ඉතිරි 5 3 15යි 16යි. හරිනේ එහෙනම් ඔන්න මුළු ළමුන් ගණන 160යි. හරි. ඔන්න දැන් අපි එතනත් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ තුන්වෙනි කොටස ABCD යන ඍජු කොණාශ්‍ර බිම් කොටසකි. A මුල්ලෙහි අඳුරු කළ කොටසේ මල් වවා ඇත. එතන මේ කොටසේ මල් තියනවලු. B මුල්ලෙහි එවැනි දෙගුණයක කොටසක මල් එළවලු වවා ඇත. B මුල්ලේ ඒ වගේ දෙගුණයක කොටසක් තියනවලු මෙතන. C මුල්ලෙහි ඒ කොටස මෙන් තුන් ගුණයක් වූ ක්‍රීඩා පිටියකි. B මුල්ලේ හා C මුල්ලේ ඊට ගැලපෙන කොටස් වෙන් කර ඇඳ දක්වන්න. B වල දෙගුණයක්නේ. එතකොට අපිට ඒ දෙගුණයක බිම් කොටසක් අඳින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක්ක මෙහෙම පල්ලෙහාට අඳින්න පුළුවන්. නැත්තම් දිගට මේ පැත්තට අඳින්නත් පුළුවන්. දැන් ළමයි කොහොමද දන්නේ ඇඳලා තියෙන්නේ. ඕන පැත්තකට ගන්න පුළුවන්. හොඳේ. මෙතන දෙගුණයක්. මෙහෙම කරන්නත් පුළුවන්. මේක මෙහෙම ඇඳලා මෙහෙම දාලා මෙයා පාට කරලා ගත්තත් හරි. හරි. මම මේ මෙහෙම ඇඳගත්තේ ප්‍රමාණ සමානව පේන්න ඕන නිසා. එතකොට සමානව කොටස් වලට පේනවා අපිට. හරිනේ. සමාන කොටස් විදියට පේනවා. මේක පළවෙනි එක ටිකක් විශාල වුණා වගේ නේද? හරි ඔන්න ඔය වගේ එනවා. දැන් B මුල්ලේ තියෙන එවැනි දෙගුණයක කොටසක් එළවලු. ඒතර මේ පැත්තට දෙකක් ගන්නත් පුළුවන් මෙහෙම. හරි. නැත්නම් පල්ලෙහාට ගන්නත් පුළුවන්. වඩා හොඳයි මෙහෙම ගත්තා නම් මොකද පල්ලෙහාට ඉඩමදිනේ. C මුල්ලෙහි ඒ කොටස මෙන් තුන් ගුණයක්. මෙන්න තුන් ගුණයක්. හරි නැත්නම් මෙතෙන්ට එකක් ගන්නත් පුළුවන්. හරිද කොහොම හරි කමන්නේ. මෙන්න B මුල්ලේ C මුල්ලේ ඊට ගැලපෙන කොටස් දෙක වෙන වෙනම ඇඳලා. හරි අපි යන රෝම ඉලක්කම් 4ට මෙම සංඛ්‍යාව ආසන්න 10ට වැටයූ විට 20කි. මෙම සංඛ්‍යාව 3හි ගුණාකාරයකි.
එතකොට 10ට වැටෙව්වම 20ක් එන තුනේ ගුණාකාරයක් නේ. මට කියන්න වැටෙව්විට 20 ලැබෙන සංඛ්‍යා ටික කොහොමද හොයාගන්නේ? 5ක් අඩු කරනවා. කී දෙන්නේ? 15යි. 15 ඉඳලා 15ත් වැටෙව්වම 20යිනේ. 15 ඉඳලා කීයට යනකන්ද? මෙතන 5ක් එකතු කරලා එකක් අඩු කරා නම් හරි. එතකොට 25න් එකක් 24යි. 24ට යනකම්ම එන සංඛ්‍යා ටික නේද වැටෙවුම් 20 වෙන සංඛ්‍යා ටික වෙන්නේ. 15 ඉඳලා 24ට යනවා. අපි ඒක දන්න ඕනේ. කෙලින්ම 20න් 5ක් අඩු කරාම 15යි. 15ත් වැටෙවුම් 20යි. 20යි 25යි 25 වැටෙව්වොත් එහෙම යනවනේ 30ට. ඒ නිසා එකක් අඩු කරලා ගත්තම 24යි. එතකොට මෙන්න මෙතන මේ සංඛ්‍යා වලින් තුනේ ගුණාකාරයක් වන සංඛ්‍යාවක් තමයි ඕන. එතකොට මෙතන 15 ගන්නත් පුළුවන් අපිට. 15ත් හරිනේ. 15 කියන්නේ තුනේ ගුණාකාරයන්නේ. 15. ඊට පස්සේ ඊළඟට එන 3 ගුණාකාරය තමයි 18. නේද? ඊළඟට 21. ඊළඟට 24. එහෙනම් 15 18 21 24 කියන සංඛ්‍යා හතරෙන් ඕනෑම එකක් ලියන්න පුළුවන්. හිස්තැනට ගැලපෙන සංඛ්‍යාව 16 විය හැකිද කියලා අහන්නේ. අපෙන් අහන්නේ 16 විය හැකිද හේතු දක්වන්න බෑ. ඒතර මේ ටික තමයි එන්න පුළුවන් 16 විය හැකිද නොහැක කියලා ලියන්න. නොහැක හේතුව තමයි 16 තුනෙහි ගුණාකාරයක් නොවේ. 16 තුනෙහි ගුණාකාරයක් නොවේ. 16 තුනේ ගුණාකාරයක් නම් 16 තුනෙන් බෙදෙන්න එපා. 16 තුනේ ගුණාකාරයක් නොවේ. හරිනේ. මෙතන මෙහෙම ලියන්න නැහැ මම මේ ලිව්වේ ඔයාලට එහෙම තේරෙන්න. හරිද? ඔච්චරයි ලියන්න ඕන. ඔන්න ඔච්චරයි උත්තරේට ඕන වෙන්නේ. හරි. අපි යම් ප්‍රශ්නාංක 5ට පැය විනාඩි නෙමෙයි හරිනම් අපි ගන්න ඕන ඕක මිනිත්තු කියලා. විනාඩි වලට දැන් අපි කියන්නේ මිනිත්තු කියලානේ. විනාඩිත් හරි. නමුත් මිනිත්තු කියලා තමයි ඔයාලට 6 වසරේ පොතේ භාවිතා කරන්නේ. හිස්තැන් පුරවා එකතුව සොයන්න. හරි. එතකොට මෙතෙන්ට විනාඩි 160ක්. විනාඩි 160ක් කියන්නේ මිනිත්තු 170ක් එන්න ඕනලු. මෙතෙන්ට 170ක්. එහෙනම් අපි බලන්න ඕනේ 170ට මිනිත්තු 170ට පැය කීයක් තියෙද? 170 බෙදන්න පුතේ 60න්. 60 ගොඩවල් අපිට දෙකක් ගහන්න පුළුවන්. 60 දෙකක් 120යිනේ. ඒතර ඉතුරු වෙනවා 50ක්. ඒ කියන්නේ පැය 2යි මිනිත්තු 50යි. එහෙනම් මිනිත්තු 170 අපි පැය සහ මිනිත්තු බවට හරවා ගත්තම පැය 2යි මිනිත්තු 50යි. හරි දැන් එකතු කරමු. 0යි 5යි 4යි 9යි. 9ක් ලියන්න බෑනේ මිනිත්තු වලින්. නේද? ලියන්න පුළුවන් උපරිම ගානෙත් 60. 60 ලියන්නත් බෑ. හොඳේ 59 ලියන්නේ. 60 ගොඩක් ගහලා එහා පැත්තට යවන්න ඕන. හරි දැන් 60ක් අයින් කරමු. 90ට 60 එකයි එක්වරක් 60 60යි. ඉතුරු වෙනවා 30ක් නේ. එහෙනම් මෙතන ලියන්න ඕන 90 නෙමෙයි 30යි. අපි මෙතන ලියන්න ඕන 30. හරි. දැන් පැයක් ආවා 3යි 2යි 5යි 1යි 6යි. එහෙනම් පැය 6යි මිනිත්තු 30ක් තමයි එන්නේ. හරි ඔන්න ඊළඟ ප්‍රශ්නය. නිවසින් පිටත් වීම ආපසු පැමිණීම වේලාවන් දෙකකින් දීලා තියෙනවා. ළමයෙක් අතිරේක පන්තියකට යාමට නිවසෙන් පිටත් වූ වේලාවත් ආපසු පැමිණි වේලාවත් මෙහි දැක්වේ. ඔහු නිවසින් බැහැරව සිටි කාලය සොයන්න. හරි එතකොට මෙයා 7යි 10ට 7 පසු වෙලා මිනිත්තු 10කුත් ගිහිල්ලානේ 5යි 10යිනේ. 7යි 10ට තමයි දැන් මේ වේලාව ගත්තොත් 7යි 10යි. මේක අපිට ගන්න වෙන්නේ පෙරවරු නේද? මොකද රෑ 7යි 10ට පන්ති වලට යන්නේ නැහැ. රෑ 11ට ආයෙ එන්නෙත් නැහනේ. එහෙනම් උදේ 7යි 10ට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒතර ආයෙ ඇවිල්ලා තියෙන්නේ පෙරවරු 11ට. 11ට තමයි ආපසු පැමිණලා තියෙන්නේ. හරි එහෙනම් මෙයා බැහැරව සිටි කාලය ගන්න නම් 11න් අඩු කරන්න ඕන 7යි 10ක්. හරි මම ඒක උඩින් අඩු කරගන්නම්. මෙතන 11න් අඩු කරගන්නවා 7යි 10. මෙතන පැය මිනිත්තු. පැය මිනි. 0.10ක් බෑ පැයක් ගේන්න ඕන. එතකොට මිනිත්තු 60ක් එනවා. 60න් 10ක් 50යි. එතන 60ක් එනවනේ. 60න් 10ක් 50යි. දැන් මෙතන 10යි තියෙන 10න් 7ක් 3යි.
හරිනේ. එහෙනම් මෙයා බැහැරව සිටි කාලය වෙන්නේ පැය 3යි මිනිත්තු 50යි. පැය 3යි මිනිත්තු 50යි. හරි. අපි යමු ඊළඟට 3 වෙනි කොටසට. අචිනි දිනකට මිනිත්තු 45 බැගින් දින 4කදී ක්‍රීඩා කටයුතු වල යෙදේ. සමාධි දිනකට මිනිත්තු 30 බැගින් දින 6කදී ක්‍රීඩා කටයුතු වල යෙදේ. දෙදෙනා ක්‍රීඩාවල යෙදෙන මුළු කාලයන් අතර සම්බන්ධය කුමක්ද? හරි, දැන් අපි බලමු අචිනි. අචිනි මිනිත්තු 45 බැගින් දින 4ක්නේ. ඒතර 45 4ක් කොච්චරද බලන්න. මිනිත්තු 45 4ක් කොච්චරද බලමු. අනිත් එක්කෙනා සමාධිනේ. සමාධි මිනිත්තු 30 බැගින් දින 6ක්. හරි. 45 4ක් ගත්තොත් 45 4ක් එනවා 4 පා 20 බිඳුව දෙකක් ඉතිරි 4ක් 4 16යි 2යි 18යි. අන්න පුතේ මිනිත්තු 180ක් එනවා. මිනිත්තු 180යි. 30 6ක් බලන්නකො. 6 වරක් බිඳුව බිඳුවයි 6 වරක් 3 18යි. අන්න ඒත් එන්නේ මිනිත්තු 180යි. එහෙනම් මේ අතර සම්බන්ධය තමයි සමාන වෙයි. දෙදෙනා ක්‍රීඩාවල යෙදෙන මුළු කාලයන් අතර සම්බන්ධය සමාන වෙයි. එහෙනම් මෙතන ලිව්වනම් හරි සමාන වෙයි කියලා. හරිද? ඒතර මේ දෙක අරන් තියෙන්න ඕන මේ විදියට. අරගෙන තමයි මේ අචිනි සමාධිගේ මේ මුළු කාලයන් දෙක අරගෙන තමයි සමාන වෙයි කියලා ලියන්නේ. හරි. යන් අපි ඊළඟ ප්‍රශ්නෙට. මිනිසෙක් ගමනකින් පළමු කොටස බසයෙන් ගියේය. බසයෙන් ගිය කාලය මෙන් දෙගුණයක කාලයක් දුම්රියෙන් ගියේය. බසයෙන් ගමන්ගත් කාලය පැය 1යි විනාඩි 15ක් නම් ගමනට ගත වූ මුළු කාලය සොයන්න. හරි, දැන් මේකෙදිත් පුතේ අපි මුලින්ම කරන්න ඕන දැන් බස් එකෙන් ගිහපු කාලය දීලානේ. බස් එකෙන් ගිහිල්ලා තියෙනවා පැය 1යි මිනිත්තු 15ක්. හරිද? බසෙන් ගිය කාලයෙන් දෙගුණයක කාලයක් දුම්රියෙන් ගියේ. එහෙනම් අපි හොයා ගන්න ඕන දුම්රියෙන් ගිය කාලය. දුම්රියෙන්. හරි. ඒතර මේ පැය 1යි මිනිත්තු 15 වගේ දෙගුණයක් නේද? දෙගුණයක් දෙකෙන් ගුණ කරගන්න ඕන. හරි. එතකොට පැය 1යි මිනිත්තු 15 දෙකෙන් ගුණ කරාම 15 2ක් කීයද මිනිත්තු 30යිනේ. පැය 1 2ක් පැය 2යි. හරිද? එහෙනම් දුම්රියෙන් ගිහිල්ලා තියෙනවා පැය 2යි මිනිත්තු 30ක්. පැහැදිලිද? පැය 2යි මිනිත්තු 30ක් ගිහිල්ලා තියෙනවා. මොකද දෙගුණයක් ඕන එතන. හරි, අපෙන් අහන දැන් ගමනට ගත වූ මුළු කාලය. නම් මුළු කාලය ගන්න නම් මේ කාලයන් දෙක එකතු කරන්න ඕන. හරි, අපි මේක හරිනම් වෙනම කොලයක තමයි කරන්න ඕන. මෙතන ඉඩක් මදි කරන්න. කමන්නේ මම මේ හරියෙන් කරන්නම්. පැය මිනි. බසෙන් ගිහිල්ලා තියෙනවා පැය 1යි මිනිත්තු 15ක්. දුම්රියෙන් ආවා පැය 2යි මිනිත්තු 30ක්. දැන් මේක එකතු කරන්න. මෙතන 5යි 3යි 1යි 4යි 45යි 2යි 1යි 3යි. එහෙනම් මුළු කාලය වෙන්නේ පැය 3යි මිනිත්තු 45යි. පැහැදිලිද? ඔන්න ගත වූ මුළු කාලය පැය 3යි මිනිත්තු 45යි. හරි, අපි යමු ඊළඟට ප්‍රශ්න අංක 6ට. මාලිමා යන්ත්‍රයේ හිස යොමු වී ඇත්තේ උතුරට නම් AGD මගින් දක්වන දිශාවන් ලියන්න. හරි. එතකොට මේ උතුර උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරෙන්. හරි, එහෙනම් පුතේ ඒ වලින් දැක්වෙන්නේ බටහිර බස්නාහිර. බටහිර එහෙම නැත්නම් බස්නාහිර. G මගින් දැක්වෙන්නේ දකුණ. දකුණ. D මෙන්න මෙතන මිස්ටේක් එකක් වෙලා තියෙන පුතේ. මෙතන P නෙමෙයි D. මෙතන D වෙන්න ඕන. හරි, ABCD ඊසාන.
නැත්නම් D ලක්ෂයක් නැහැනේ. හරිනේ. ඔන්න බටහිර දකුණ ඊසාන. අනුදිශාවන් දැක්වෙන අක්ෂර 3ක් ලියා එම දිශාවන් නම් කරන්න. අනුදිශාවන් දැක්වෙන අක්ෂර 3ක්. ඒතර අනුදිශාවක් තමයි එකක් D අක්ෂරය. D ඊසාන, ඊළඟට F ගිනි කොන, ඊළඟට H නිරිත, D වයඹ. හරි. ඔය හතරෙන් 3ක් ලිව්වම නම් ඇති. ඔය හතරෙන් 3ක්. හරි, අපි යමු තුන්වෙනි කොටසට. බටහිරින් බෝලයක්ද, ඊසාන දෙසින් ගසක්ද, වයඹින් තරුවක්ද ඇඳ දක්වන්න. හරි, දැන් අපිට මේක වෙනම කොටසක කරන්න වෙන්නේ. හරි, දැන් අපි මේකට පුතේ වෙනම කොලයක් අරගන්න වෙනවා. අරගෙන දිශා සටහනක්, වෙනම කොලයක දිශා සටහනක් මෙහෙම අඳින්න. හරිද? ඇඳලා දිශා සටහන ඇඳලා තමයි මේ වැඩේ කරන්න ඕන. උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරෙන්. හරි, බටහිරින් බෝලයක්. මෙතනින් අඳින්න ඕන මේ පැත්තෙන් බෝලයක්. ඊසාන දෙසින් ගසක්. මේ පැත්තෙන් අඳින්න ඕන ගහක්. හරිනේ, ඔයාලා ලස්සනට අඳින්න. වයඹින් තරුවක්. හරි, ඔන්න ඔහම දිශා සටහනක් ඇඳලා ඔය කියන විදිහට අඳින්න. බටහිරින් බෝලයක් අඳින්න, ඊසාන දෙසින් ගසක් අඳින්න, වයඹින් තරුවක් අඳින්න. හරි. ඊළඟට A සිට B වෙත යාමේදී නැගෙනහිරට හැරෙන වාර ගණන හා දකුණට හැරෙන වාර ගණන අතර සම්බන්ධය කුමක්ද? හරි, අපි බලමු නැගෙනහිරට හැරෙන වාර ගණන මුලින්ම බලමු. නැගෙනහිරට වාර කීයද කියලා බලමු. නැගෙනහිර කියන්නේ මේ පැත්තනේ. ඔන්න නැගෙනහිරට 1යි 2යි මේ පැත්ත ඊතලේ මේ පැත්තට දාපුව තමයි නැගෙනහිර. 2යි 3යි 4යි. නැගෙනහිරට වාර 4යි. දකුණටත් බලමු. දකුණට වාර පල්ලෙහාට. හරි, දැන් මෙතන මෙන්න මෙතන ඊතලේ දාන්න අමතක වෙලා තියෙනවා පුතේ. ඒ ඊතලෙත් ගන්න හොඳ එතෙන්ට දාලා. මොකද ඒකත් දකුණට හැරෙන වාරයක්. එතකොට මෙතන 1යි 2යි. වාර 2යි නේද දකුණට? දකුණට වාර 2යි හැරෙන්නේ. හරි, ඒතර සම්බන්ධය තමයි නැගෙනහිරට හැරෙන වාර ගණන හා දකුණට හැරෙන වාර ගණන අතර සම්බන්ධය දෙගුණයක් තියෙනනේ. ඒක ලියන්න ඕන මෙහෙමයි. නැගෙනහිරට හැරෙන වාර ගණන දකුණට හැරෙන වාර ගණන මෙන් දෙගුණයක් වේ. කොහොමද ලියන්න ඕන? නැගෙනහිරට හැරෙන වාර ගණන දකුණට හැරෙන වාර ගණන මෙන් දෙගුණයක් වේ. හරි, ලියාගන්න පුතේ ඒක. නැගෙනහිරට හැරෙන වාර ගණන දකුණට හැරෙන වාර ගණන මෙන් දෙගුණයක් වේ. නැගෙනහිරට හැරෙන වාර ගණන දකුණට හැරෙන වාර ගණන මෙන් දෙගුණයක් වේ. හරිනේ? නැගෙනහිරට හැරෙන වාර ගණන දකුණට හැරෙන වාර ගණන මෙන් දෙගුණයක් වේ. කතාව ඇත්තනේ. මෙතන 4යි මේක ඒ වගේ දෙගුණයක්. හරි. ඕන්න අපි මේ ප්‍රශ්නෙත් ඉවරයි. දැන් අපිට තියෙන අවසාන ප්‍රශ්නය ප්‍රශ්න අංක 7. හරි. වෘත්ත හැඩය ඇති දේවල් A කොටසෙන් තෝරා ඒවා B කොටුවට සමග යා කරන්න. වෘත්තාකාර හැඩය. සබන් කෑල්ලේ නෑනේ. බුදුරැස් මාලාව. වෘත්තාකාර හැඩය තියෙනවා. බිත්තරය නෑ. පිඟානේ තියෙනවා. පුන්සඳ. පුන්සඳත්
අපිට දර්ශනය වෙන විදිය වෘත්තාකාරයි තමයි. පුන්සඳ කියන්නේ සම්පූර්ණ හඳ කියන එකනේ. එතකොට හරි. ඒක වෘත්තාකාර හැඩය දැකිය හැකියි. වෘත්ත හැඩය ඇති දේවල්. ඇති දේවල් කියලා කියන්නේ හැබැයි දැකිය හැකි කියලත් නෙමෙයි. පොඩ්ඩක් පුන්සඳ පොඩි අවුලකුත් තියෙනවා. වෘත්ත හැඩය ඇති දේවල්. මෙහෙමයි පුන්සඳ අපිට පේන විදිය වෘත්තාකාරයි. හැබැයි පුතේ ඇත්තටම හඳ ගෝලාකාරයිනේ නේද? එතන පොඩි ගැටලුවක් තියෙනවා මේ ප්‍රශ්නේ අහන විදියේ. වෘත්ත හැඩය ඇති දේවල් කියලා අහන්නේ. එතකොට වෘත්ත හැඩය දැන් වෘත්තාකාර හැඩය දැකිය හැකි කිව්වනම් පුන්සඳ ගන්න පුළුවන් නේ. අපිට මෙතනදී පුන්සඳ අයින් කරන්න වෙනවා. මොකද වෘත්ත හැඩය ඇති දේවල් නේ අහන්නේ. වෘත්ත හැඩයක් නැහැ පුන්සඳේ. වෘත්ත හැඩයක් ඇති දේවල් ගැන තමයි අහලා තියෙන්නේ මෙතන. පැහැදිලිනේ? වෘත්ත හැඩය ඇති. මෙහෙම කිව්වනම් වෘත්තාකාර හැඩය දැකිය හැකි. අන්න වෘත්තාකාර හැඩය දකින්න පුළුවන් පුන්සඳේ. හැබැයි වෘත්තාකාර හැඩයක් නැහැ ඒකේ. මෙතන ප්‍රශ්නෙන් අහන්නේ වෘත්ත හැඩය ඇති දේවල් කියලා. එහෙනම් අපිට පුන්සඳ අයින් කරන්න වෙනවා එතන. හොඳේ. පැහැදිලිද ප්‍රශ්නේ? මොකද ප්‍රශ්නේ අහන්නේ වෘත්ත හැඩය ඇති දේවල්. හරි. දෙවැනි කොටස කෝණ වර්ගය කෝණ ගණන සඳහන් කරන්න ඕන. මුලින් දී ඇති රූපයේ එක් කෝණ වර්ගයට අයත් මුළු කෝණ ගණන හිස්තැන් මත ලියන්න. හරි. සුළු කෝණ. මෙතන තියෙනවා එක සුළු කෝණයක්, මෙතන තියෙනවා තව සුළු කෝණයක්, මෙතන තියෙනවා තවත් සුළු කෝණයක්. නම් සුළු කෝණ අපිට පේන්න තියෙනවා පුතේ 3ක්. සුළු කෝණ 3යි. මහා කෝණ. මෙන්න මෙතන තියෙනවා මහා කෝණයක්. මෙන්න මෙතනක් තියෙනවා මහා කෝණයක්. මහා කෝණ 2යි. ඍජු කෝණ මේකේ තියෙද නැහනේ. ඍජු කෝණ එකක්වත් නැහැ බිඳුවයි. මේක ඍජු කෝණ එකක්වත් නැත. හරි. ඕන්න ළමයි අපි ඒ ප්‍රශ්නෙත් ඉවරයි. ඒතර ප්‍රශ්නාංක 7 හරිම ලේසි නේද? එතන තව කොටසක් තියෙන්න ඕන. මම ඔයාලට දාපු පේපර් එකේ ඉන්න බලන්න. හරි තා කොටසක් තියෙනවා. හරි. ඔන්න ඊළඟට ඊළඟ පිටුව තා ප්‍රශ්නයක් තා ටිකක් තියෙනවා. නැත්නම් ඒකේ කොටස් අඩුයිනේ. 4 වෙනි කොටස. ඔරලෝසු මුහුණතක පැය කටුව හා විනාඩි නෙමෙයි මිනිත්තු කියලා එන්න ඕන එක. මිනිත්තු කටුව අතර කෝණය ඍජු කෝණයක් ලෙස පිහිටන අවස්ථාවක් ඇඳ දක්වා එම වේලාවන් ලියා දක්වන්න. හරි. ඍජු කෝණයක් ලෙස පිහිටන අවස්ථාව. දැන් අපිට ඍජු කෝණයක් එන විදිහට අඳින්න පුළුවන් 3 නේද? 3 ගන්න පුළුවන්. හරි. තව ගන්න පුළුවන් 9 නේද? ඔන්න ඔය ටයිම් දෙක තමයි වඩාත්ම හොඳ. 3යි 9යි. හරි. වේලාව 3 කියලා ලිව්වම ඇති. මෙතන පෙරවරුද පස්වරු දේව අවශ්‍ය නැහැ. මෙතනත් 9 කියලා ලිව්වම ඇති. 3යි 9යි. පැහැදිලිනේ ඍජු කෝණ. මෙන්න ඍජු කෝණයක් මෙතන තියෙනවා. මෙන්න මෙතනක් තියෙනවා ඍජු කෝණයක්. හරි. ඊළඟට පස්වෙනි කොටස සම්මිතිකව නැව් වාර ගණනයි හරි මැද පිහිටන කෝණ ගණනයි කියලා එකක් දීලා තියෙනවා. අපි බලමු මේක මොකක්ද මේ කියලා. සම්මිතිකව නැව් වාර ගණන එකක් නම් ඒ කියන්නේ මේක එක සැරයක් නැමුවොත් හරි මැද පිහිටන කෝණ ගණන හරි මැද කෝණ දෙකක් එනවා. හරිනේ. මෙතෙන්ට මේ පැත්තට කෝණයයි මේ පැත්තට කෝණයයි. කෝණ දෙකයි දෙපැත්තට. සරල කෝණ දෙකක් එන්නේ නේද? දෙකම සරල කෝණ. හරි. ඒතර වාර 4ක් නැමුවොත් කෝණ එනවා 4ක් එන්නේ ඍජු කෝණ 4ක්. 1යි 2යි 3යි 4යි. ඔන්න ඍජු කෝණ 4ක් එනවා සම්මිතික වාර නැමු වාර ගණන දෙකක් වුණා. ඒතර දැන් පුතේ බලන්නකො මෙතන වාර කියන්නම වලද 1යි 2යි 3යි. වාර 3ක් නමලා. දැක්කද? ඒතර මෙතන එනවා කෝණ සුළු කෝණ 1යි 2යි 3යි 4යි 5යි 6යි. කෝණ 6ක් එනවා. පැහැදිලිද? 3 සැරයක් නැමම කෝණ 6ක් එනවා. ඔක්කොම සුළු කෝණ. හරි ඔන්න ඒ කොටසත් ඉවරයි. වෘත්තාකාර කඩදාසියක් සම්මිතිකව නැමූ වාර ගණන හා එවිට මැද
එහි මැද පිහිටන කෝණ ගණන දැක්වෙන ඉහත සටහනේ හිස්තැන් පුරවන්න. ඔන්න ඒ වැඩේ ඉවරයි නේද දැන් අපි. ඒක ඉවරයි. නැමූ ආර ගණන හා කෝණ ගණන අතර සම්බන්ධය ලියන්න. අන්න. නැමූ ආර ගණනයි කෝණ ගණනයි බලන්නකො පුතේ. මෙතන දෙගුණයක් වෙලා නේද? වාර 1යි නම් එක් වරක් 2 දෙගුණ වෙලානේ. මේ දෙවරක් 2 දෙගුණ වෙලානේ. තුන් වරක් 2 දෙගුණ වෙලානේ. දැක්කද? දැන් දෙගුණයක්. එහෙනම් අතර සම්බන්ධය තමයි දෙගුණයක් වෙයි. දෙගුණයක් වේ. නැමූ ආර ගණන හා කෝණ ගණන අතර සම්බන්ධය දෙගුණයයි. ඒක මෙහෙම ලිව්වත් හරි කෝණ ගණන වාර ගණන මෙන් දෙගුණයක් වේ. කෝණ ගණන වාර ගණන නැමූ ආර ගණන මෙන් දෙගුණයක් වේ. හරිද? එහෙම ලිව්වත් වඩා හොඳයි. නැත්තම් දෙගුණයක් වේ කියලා ලියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න පුතේ අපි සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම සාකච්ඡා කරලා ඉවරයි. දැන් ඔයාලට පුළුවන් මේකේ ඔක්කොම හරි වැරදි ටික රතු පාට පෑනෙන් දැන් හරි ගස්ස ගන්න නැතිනේ. මොනවා හරි දෙයක් මග ඇරුණා නම් නැවත රෙකෝඩින් එක පස්සට අරගෙන හරි ඒ කොටස නවත්තගෙන හරි බලලා ඒක හරියට වැඩේ කරගන්න. හරිද? එතකොට මේක ඉවර කරලා දැන් ආයි පන්තියට එනකොට ඔයගොල්ලෝ මේ පේපර් එක අරගෙන එන්න ඕන. හරිනේ? මොකද මම චෙක් කරන්න එපා මේ ඔයගොල්ලෝ මේ වැඩේ හරි වැරදි දාගෙනද කියලා. හරි එහෙනම් මම මෙතනින් වැඩ අවසන් කරන්නම්. එහෙනම් හැමෝටම උස්සරණයි.